අයබෝවන් අද අපි බලමු කැනොන් ලගේ හොඳ ලේසර් ජෙට් ප්‍රින්ටර් එකක් වෙන කැනොන් LBP 6030 ප්‍රින්ටර් එක කොහොමද කම්පියුටර් එකට හරියට ඉන්ස්ටෝල් කරන්න කියලා. හරි දැන් මම CD එක දාගෙන තියෙන්නේ මැෂින් එකට CD එක දාලා ඊට පස්සේ අපි මේ CD එක ඔටෝ ප්ලේ වෙන්නේ නැත්නම් මෙතනින් ගිහිල්ලා CD ROM එකෙන් රන් කරන්න. එතකොට මෙහෙම එනවා. මුලින් වෙන්නේ අපිට මේ මොකද්ද අපිට ඕන ඉංග්‍රීසි වලින් නම් ඉංග්‍රීසි වලින් එතන සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන easy installations දෙන්න. එතකොට අර වෙනම සිලෙක්ට් කරන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය ඔක්කොම ටික එනවා. මෙතනින් next කරන්න. මේකත් එහෙම yes කරන්න. හරි දැන් මෙතන ඉන්ස්ටොලේෂන් එක ආරම්භ වෙලා තියෙන්නේ. හරි දැන් ඉන්ස්ටොලේෂන් එක ආරම්භ වෙලා මෙතනින් අපෙන් අහනවා කොහොමද printer එක ඉන්ස්ටෝල් කරන්න ඕනි කියලා. අපි මෙතනින් printer අපේ එන්නේ සාමාන්‍ය Canon LBP 6030 දැන් එන printers ඒ ඔක්කොම වගේ එන්නේ USB port එකක් එන්නේ. එතකොට අපි printer එක power connect කරලා USB port එක machine එකට connect කරලා තියෙන්නේ. USB connection එකක්. ඒක අපි select කරලා මෙතන next කරන්න. next කරලා දැන් අපි ඉන්ස්ටොලේෂන් එක පටන් ගන්නවා. හරි දැන් කියනවා අපිට මේ මැසේජ් එකෙන් කියන්නේ printer එක machine එකට connect කරලා හරියට connect කරලා printer එක on කරන්න කියලා. අපි දැන් printer එක on කරලා connect කරලා තියෙන්නේ. නමුත් මේ computer එක හඳුනාගන්නේ නැහැ on කරලා තියෙන්නේ කියලා printer එක connect කරලා on කරලා තියෙන්නේ කියලා හඳුනාගන්නේ නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ. එහෙම වුණාම තමයි අපිට printer එක මේ විදිහට සරලව install කරගන්න බැරි වෙන්නේ. අන්න එතකොට කොහොමද කරන්නේ කියලා තමයි අපි දැන් මේ බලන්න යන්නේ. බලමු. හරි මෙයා කියනවා කනෙක්ෂන් එක recognize නැහැ කියලා. අපිට ආයෙ මෙතෙන් try කරන්න පුළුවන්. try කරත් ඕකමයි වෙන්නේ. එහෙනම් මේක cancel කරන්න. එතකොට අපේ printer driver installation එක cancel වෙලා කියලා මෙතන මේ කතරයක් වැටලා තියෙන්නේ. නමුත් manual එක install වෙනවා auto. ඒක install දෙන්න. අපිට අනිවාර්යෙන් මේව ඔක්කොම ඉන්ස්ටෝල් වෙන්න ඕන printer එකේ ඉස්සරහට print කරනකොට අපේ settings හදාගන්න මේ දේවල් තියෙන්න ඕන. අපි drivers ටික විතරක් දාගත්තොත් ඉතින් සමහර වෙලාවට printer settings වලදී යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒකයි අපි මේව ඔක්කොම ඉන්ස්ටෝල් කරගන්නේ. දැන් අපේ printer drive එක ඉන්ස්ටෝල් නොවුනත් manual එක දැන් ඉන්ස්ටෝල් වෙනවා. හරි අපේ installation එක complete කියලා වැටුණා. දැන් අපේ ඔක්කොම ඉන්ස්ටොලේෂන් printer drive එක ඉන්ස්ටෝල් වුණේ නැහැ. නමුත් manual එක ඉන්ස්ටෝල් වුණා. අපි මෙතනින් next කරලා exit එන්න. දැන් අපි අර ඉන්ස්ටෝල් වුණ නැති හින්දා අපි දැන් කොහොමද මේක manual ඉන්ස්ටෝල් කරන්න කියලා බලමු. අපිට පුළුවන් මෙතනින් control panel යන්න ඕන අපි. මෙතන this PC select කරලා තියෙනකොට උඩ bar එකේ තියෙනවා computer කියලා. ඒ computer කෙනෙක් click කරාම මෙතන open settings තියෙනවා. අපි settings open settings වලට ගියාම එතන තියෙනවා මෙතන devices කියලා ටැබ් එකක් දෙවෙනියට තියෙනවා. අන්න devices කියන ටැබ් එකට යන්න ඒ devices කියන ටැබ් එකේ දකුණත පැත්තේ තියෙනවා මෙතන devices and printers. අපි ඒක ක්ලික් කරනවා. හරි. දැන් මෙතන තියෙන අපේ devices ටික අපිට දැන් මේකට අලුතෙන් printer දාන්න ඕන හින්දා මෙතන add printer දෙන්න. මෙතනින් මේ කරන්නේ අපේ කනෙක්ට් වෙලා තියෙන printer device එකක් තියෙනවද කියලා මෙයා automatically search කරනවා. අපිට දැන් අපේ මෙතනට සමහර වෙලාවට එනවා. එන්නේ නැත්නම් අපිට මෙතන ලේසියෙන්ම පුළුවන් අපි මෙන්න මෙතන click කරන්න. හරි මෙතනින් අහනවා අපෙන් කොහොමද printer එක machine එකට connect කරලා තියෙන්නේ කියලා. මොකද මේක manual නේ. අපි install කරන්න automatic නොවන හින්දා අපි මෙතනින් යටම තියෙනවා add a local printer or network printer when manual settings කියලා ඒක ක්ලික් කරලා next කරන්න. හරි මෙතන තියෙනවා එතකොට අපි printer එක කොහොමද select කරලා තියෙන්නේ කියලා තෝරන්න ඕන. මෙතන යටම තියෙනවා අපි දැන් USB printer ඊළඟ next කරන්න. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ Canon කියලා ඇවිල්ලා LBP 6030 ම select කරලා තියෙනවා. මොකද මේ machine එකේ මීට කලින් මේ printer එකේ drivers තිබිලා තියෙනවා. අපි දැන් හිතමු ඔතන ඕක පෙන්වන්නේ නැහැ කියලා. ඔයා computer එකේ පෙන්වන්නේ නැත්නම් අපි කොහොමද කරන්නේ කියලා බලමු.
මෙතන අපිට තියෙන have a disk කියලා. have a disk කියන්නේ අපේ මැෂින් අපිට මෙයා අහන්නේ මේ drive එක දැන් අපි මෙයාට දෙන්න යන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඒකට අපි කියනවා අපි ගාව තියෙන disk එක තියෙනවා කියලා. අපි have a disk දීලා මෙතනින් මෙහෙම දෙන්න. ඊළඟ අපි අපේ disk එක අපේ කොහෙද මේ drive එක තියෙන තැන select කරලා දෙන්න ඕන. අපි දැන් මං ගේනම් මේ CD එකේ තියෙන අපි CD එකට ගිහිල්ලා CD එකට ගිහිල්ලා අපි drive එක select කරලා දෙන්න යන්නේ. අපි දැන් අපි drive එක select කරනවා මේ CD එක ඇතුලේ තියෙන files වල මෙතනින් මොන මාධ්‍ය drive එකක්ද කියලා අපි දාන්න මේ මෙතන තියෙන Korean Thai කියන එක අපිට මේ English එක තියෙනවා UK English එක. ඒකෙන් drivers ගිහලා මේ විදිහට ඔයා select කරගන්න. ඊට පස්සේ මෙතනින් okay දෙන්න. දැන් අපේ ඔයාලට පේනවා මෙතනට ඇවිල්ලා තියෙනවා අපේ Canon LBP 6030 කියලා drive එක select වෙලා තියෙනවා. ඊට පස්සේ next කරන්න. next කරා. හරි installation එක වුණා. හරි දැන් මේ අපේ drive එක install වෙලා තියෙන මෙතනින් පුළුවන් අපිට test page එක print කරන්න. මේ test page එක දුන්න ගමන් මෙන්න මේ වගේ printer එක automatically test page එකක් print වෙලා එනවා. මේ test page එක. ඒ කියන්නේ අපේ drive එක successfully install වෙලා තියෙනවා. අපි finish කරන්න. අපිට දැන් අපේ මේ printer කියන ටැබ් එක යටතේ අපේ අර දැන් තියෙන ඩිවයිස් කොට මෙතනට ඔන්න ඇවිල්ලා තියෙනවා Canon LBP 6030 කියලා අපේ printer එක. අපිට හරියට මේකේ drivers වල settings එකෙන් බලා ගන්න ඕන නම් මෙතන පුළුවන් මේ printer එකේ right click කරලා printer properties ගිහිල්ලා බලන්න. එතකොට විශේෂයෙන් මෙතන settings වල බලන්න ඕන අපි සාමාන්‍යයෙන් A4 pages නේ ගන්න වැඩියෙන්ම ගන්න. එතකොට මෙතන A4 select වෙලා තියෙනවා කියලා. අපතන සමහරලාට letter sizes එහෙම දීලා තිබ්බොත් A4 කොලේ දැම්මයින් පස්සේ print එක හරියට එන්නේ නැහැ. ඒතකොට මෙතන A4 තියනවාද කියලා බලා ගන්න පුළුවන්. ඔබ දන්නා මෙතන වැටලා තියෙන A4 කියලා. මෙතනත් මේ output එකත් page setup වලත් A4 තියෙනවා. හරි මෙච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් ඔබට අපේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, subscribe කරන්න channel එක. තව දුරටත් මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියටත් එනවා. හරි thank you.